සුබ දවසක් වේවා. අදත් සාදරයෙන් පිළිගන්නවා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම අරන් ආවේ අතිදක්ෂ තෙලිඟු නළු මහේෂ් බාබුගේ රංගනයෙන් හැඩවෙන ගුන්ටුර් කාරම් කියන සුපිරිම තෙලිඟු මූවි එක. ඉතින් අපේ මූවි එකේ ප්‍රධාන චරිතය තමයි රමණ කියන්නේ. මේ රමණව එයාගේ අම්මා පුංචි කාලෙදිම දාලා ගිහිල්ලා තියෙනවා. හැබැයි රමණ දන්නේ නෑ එයාගේ අම්මා එයාගෙන් ඇයි දුරස් වුනේ කියන එක ගැන. කොහොම වුණත් ඉතින් රමණ අම්මා එයාව දාලා ගියත් එයාගේ අම්මට රමණ පණ වගේ ආදරේ. මෙහෙම අවුරුදු 25ක් ගත වෙලා ගියත් රමණ එයාගේ අම්මව ආපහු දකින්නේ නැහැ. ඒ වගේම මේ රමණගේ අම්මගේ තාත්තා, ඒ කියන්නේ රමණගේ සීයා ගොඩක් දරුණු දේශපාලකයෙක්. ඉතින් දවසක් රමණගේ සීයා රමණව එයාගේ පක්ෂ කාර්යාලයට ගෙන්න ගන්නවා. රමණ එතනට යන්නේ එයාගේ අම්මව බලා ගන්න පුළුවන් වෙයි කියන ආසාවෙන්. ගියාට පස්සේ රමණගේ සීයා රමණට කියනවා ඔයාටයි ඔයාගේ අම්මටයි කිසිම සම්බන්ධයක් නැහැ කියලා කොලේක ලිඛිතව අත්සන් කරලා දෙන්න කියලා. මේක ඇහුවට පස්සේ රමණට හොඳටම කේන්ති ගිහිල්ලා පක්ෂ කාර්යාලයේ ලොකු කලබලයක් ඇති කරලා තමයි එතනින් යන්නේ. ඉතින් මෙතනින් පස්සේ තමයි මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් අතකට හැරෙන්නේ. ඉතින් රමණගේ අම්මා රමණව ඇයි පුංචි කාලෙදිම දාලා ගියේ? ඒ වගේම රමණගේ සීයා ඇයි එයත් එක්ක මෙච්චර තරහ කියන එක ගැන වගේ දේවල් දැනගන්න ඕන නම් මේ මූවි එක අවසන් වෙනකම් ඔයාට රැඳී සිටින්න වෙනවා. එහෙනම් අපි යමු ෆිල්ම් එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ගුන්ටුර්කාරම් කියන ගමේ ඉන්න සත්‍යම්ගේ පවුල. ඉතින් මේ සත්‍යම්ගේ බිරිඳගේ නම තමයි වසුන්දරා. මේ දෙන්නා එයාලගේ පුතා රමණත් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා. ඉතින් මේ ගෙදරම තමයි සත්‍යම්ගේ නංගි මස්සිනයි දෙන්නත් ඉන්නේ. ඉතින් මේ විදිහට ඉන්නකොට එක දවසක මාකස් සහ ලෙනින් කියලා දෙන්නෙක් ඇවිල්ලා මෙයාලාගේ මිරිස් ගබඩාව ගිනි තියලා දානවා. ඒක දැකලා එතනට යන සත්‍යම්ටත් මේ කට්ටිය හොඳටම ගහනවා. කොහොම හරි මේ රණ්ඩුව සිද්ධ වෙන අතරේ සත්‍යම්ගේ මස්සිනාගේ අතින් ලෙනින්ගේ බෙල්ල කැපෙනවා. ඒත් එක්කම රමණගේ අම්මා රමණගේ අත අතෑරලා තුරකට යනවා වගේ අපිට පෙන්නනවා. මේ වෙලාවේ ගබඩාව තව ටිකක් ගිනි අරගෙන එක ගිනි දැල්ලක් ඇවිල්ලා රමණගේ ඇහේ වදිනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ලෙනින්ගේ ඝාතනයට සත්‍යම්ම ඇවිල්ලා පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. මේ සිද්ධියෙන් පස්සේ වසුන්දරා රමණවත් දාලා ආපහු එයාගේ ගෙදරට යනවා. ඉතින් මේ වසුන්දරාගේ තාත්තගේ නම තමයි වෙන්කට් සාමි. ඉතින් මෙයා දේශපාලකෙක්. ඉතින් වෙන්කට් ඊට පස්සේ වසුන්දරාට වෙන කසාදයක් කරලා දෙනවා. කොහොම හරි වසුන්දරාට ඒ කසාදෙන් පුතෙකුත් ඉන්නවා කියලා අපිට පෙන්නනවා. ඉතින් මේ විදිහට අවුරුදු 25ක්ම ගත වෙලා යනවා. එක දවසක් මදු කියලා දේශපාලකෙක් වෙන්කට් සාමියෝ බලන්න එනවා. වෙන්කට් නිසා එයා දෙපාරක්ම ML වුණා කියලා ලෝමේෂ්ට්‍ර තනතුර වෙන්කට්ගෙන් මේ මදු ඉල්ලනවා. ඒත් වෙන්කට් කියනවා එයා මේ පාර ලෝමේෂ්ට්‍ර තනතුර දෙන්නේ වසුන්දරාට කියලා. ඒ කියන්නේ අපේ රමණගේ අම්මට. එතකොට මදු අහනවා මීඩියා වලින් වසුන්දරාගේ කලින් කසාදේ ළමයාගෙන ඇහුවොත් මොකද වෙන්නේ කියලා. ඊළඟට පෙන්වන්නේ වසුන්දරා ඒ පෝස්ට් එකට අදාළව දිවුරුම් දෙන උත්සවය. හැබැයි ඉතින් මේ දේවල් නිසා මදු නම් ඉන්නේ ගොඩක් කේන්තියෙන්. වෙන්කට් ඊට පස්සේ ඩොකියුමන්ට් එකක් ලෑස්ති කරලා එයාගේ සෙක්‍රටරි පානිට දීලා කියනවා රමණව පක්ෂ කාර්යාලයට ගෙන්නන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා තාත්තා වගේම මිරිස් බිස්නස් එක කරගෙන ඉන්න රමණව. පානි කෝල් කරලා රමණට එන්න කියපු එක මාමා රමණට කියනවා. රමණ ඒක නිසා හයිද්‍රාබාද් වල තියෙන වෙන්කට්ගේ පක්ෂ කාර්යාලයට යනවා. ඒත් මේ කවුරුවත්ම අවුරුදු 25ක් වෙලා රමණව දැකලා නම් නැහැ. ඒක නිසා පානිගේ ඇසිස්ටන්ට් බාලු බෝඩ් එකක් තියාගෙන තමයි රමණව අඳුරගන්නේ. රමණ මේ ඩොකියුමන්ට් එකට අස්සම් කරන්න කලින් ඒක කියවලා බලද්දි තමයි දැනගන්නේ රමණටයි එයාගේ අම්මටයි කිසිම සම්බන්ධයක් නැහැ කියලායි. ඒ වගේම එයාලගේ දේපොළ වලට කිසිම අයිතියක් නැහැ කියලායි තමයි මෙතන අස්සම් කරන්න තියෙන්නේ කියලා. ඉතින් රමණට ඒකට හොඳටම කේන්ති ගිහින් අම්මා කිව්වොත් විතරක් අස්සම් කරන්නම් කියලා එතනින් යන්න යනවා. කොහොම හරි ඉතින් රමණ මෙතනින් යන්නෙත් පක්ෂ කාර්යාලය ඇතුලේ ලොකු කලබලයක් ඇති කරලා. ඉතින් රමණ එයාගේ තාත්තා එක්ක ලොකු කතා බහක් නැහැ. ඉතින් රමණ ගෙදර ආවට පස්සේ අම්මා එයාට එන්න කියලා තියෙන්නේ මොනවටද කියලා රමණ හැමෝටම කියනවා. කොහොම වුණත් මේ රමණගේ එක ඇහැකුත් හරියට පේන්නේ නැහැ. වෙන්කට් ඉතින් රමණගෙන් මේ අස්සන කොහොම හරි ගන්න ඕනේ නිසා වෙන්කට් පානිට කියනවා අම්මා රමණට ගෙදෙට්ට එන්න කිව්වා කියලා රමණට පණිවිඩයක් යවන්න කියලා. ඒක දැනගත්තට පස්සේ තාත්තම රමණට කියනවා ඒ ගමන යන්න කියලා. ඉතින් රමණ ඒක නිසා ඉස්සෙල්ලාම පානිගේ ගෙදරට යනවා. ඉතින් මේ පානිගේ දුව හරිම ලස්සන කෙල්ලෙක්. එයාගේ නම තමයි අමුදා. රමණට අමුදාව දැක්ක ගමන්ම එයාගේ හිත අමුදාගෙන කැමැත්තක් ඇති වෙනවා. ඉතින් පානි ආවට පස්සේ රමණ යනවා වෙන්කට්ගේ ගෙදරට. ඒත් ඉතින් මේ පාරත් රමණගේ අම්මා නම් පේන්න නැහැ. එයාගේ සීයා වෙන්කට් තමයි ඩොකියුමන්ට් එක අත්සන් කරගන්න අතේ තියාගෙන ඉන්නේ.
ඉතින් රමණ කියනවා අම්මා ආවේ නැත්තම් අස්සන් කරන්නේ නැහැ කියලා. රමණ එහෙම කියලා යන්න යද්දී බැල්කනියට වෙලා එයා දිහා බලාගෙන ඉන්න අම්මගේ හෙවණැල්ල දකි. ඒත් රමණ හැරිලා බලද්දී අම්මා එතනින් යනවා. ඊට පස්සේ රමණ ගොඩක් දුකින් අම්මගෙන හිත හිතාම ගෙදර යනවා. වෙන්කට් එහෙම නැත්තම් රමණගේ සීයා වසුන්දරාගේ දෙවනි කසාදේ පුතාව MP කෙනෙක් කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා එයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න තමයි වෙන්කට් මේ හැමදේම කරන්නේ. මේ වෙලාවේදී වෙන්කට් රමණගෙන් අස්සන් ගන්න වැඩේ පානිට බාර දෙනවා. ඒ වගේම ඉතින් පානි අස්සන ගත්තේ නැත්තම් ජොබ් එකනුත් අස් කරනවා කියනවා. ඒ නිසා තාත්තා වෙනුවෙන් රමණගෙන් අස්සන ගන්න වැඩේ කරන්න අමුදා බාර ගන්නවා. ඒක නිසා අමුදා බාලු එක්ක යනවා රමණගේ මිරිස් ගබඩාවට. අමුදා ගිහින් එයාගේ දුක කියලා රමණගෙන් අත්සන ගන්න අමුදා උත්සාහ කරනවා. හැබැයි ඉතින් රමණ මේ පාරත් අත්සන් කරන්නේ නැහැ. මාග්ගේ මිනිස්සෙක් රමණට එන්න තිබුණු බිස්නස් එකක් කොල්ලෙක්ව දම්වලා නැති කරනවා. රමණ ඒක නිසා මාක්කි ගෙදරටම යනවා. හැබැයි රමණගේ වාහනේ මේ කොල්ලා හිටියේ නැහැ. ඒක නිසා මාගේ මිනිස්සු රමණත් එක්ක රණ්ඩුවට එනවා. රමණත් ඉතින් නිකන් ඉන්නේ ඒ ආපු ඔක්කොටම ගහනවා. ඉතින් ඔක්කොටම ගහලා ඉවර වෙලා රමණ එයාගේ වාහනයටත් ගිනි තියනවා. එතකොට තමයි මේ කට්ටිය දකින්නේ ඒ කොල්ලා වාහනේ යට ගැට ගහලා ඉන්නවා කියලා. මේ වුණ දේත් එක්ක මේ කොල්ලා හොඳටම බය වෙලා. අමුද බාලු එක්ක ආපහු රමණගේ ගෙදරට යනවා. එයාලා ආපු වාහනේ කැඩුනා කියලා එයාලගේ වාහනේ හදන්න දවස් දෙකක් විතර යන නිසා රමණගේ ගෙදර නවතින්න තමයි මේ දෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රමණ අමුදට කැමති හින්දාම මේ දෙන්නට ගෙදර නවතින්න ඉඩක් දෙනවා. අමුද බලන්නෙම රමණට ටිකක් ලං වෙලා කොහොම හරි මේ අත්සන ගන්න. හරිදාස් කියන මිනිමරුවෙක් ගෙන හොයන්න වසුන්දරා කොමිසමක් පත් කරනවා. ඒත් හරිදාස් ඒකේ ජජ්ව බය කරලා ඒ කොමිසමින් අයින් කරනවා. ඊට පස්සේ වසුන්දරාට කෝල් එකක් අරගෙන ඒ ගැන කියනවා. ඒත් වසුන්දරා කියනවා ජජ් කෙනෙක් ගියොත් එතෙන්න තව සතියකින් ආයෙමත් ජජ් කෙනෙක් එනවා. හැබැයි හරිදාස් හිරයට ගියොත් ආයෙ එළියට එන්නේ අවුරුදු 20කින් කියලා. ඒත් වෙන්කට් නම් වසුන්දරාට කියන්නේ දාස් එක්ක පැටලෙන්න යන්න එපා කියලා. අමුද සහ බාලු රමණට ලං වෙලා එයත් එක්ක විනෝදෙන් ඉන්න ගමන් අස්සන ගන්න උත්සාහ කරනවා. ඒත් ඒකෙන් සිද්ධ වෙන්නේ බාලුට රමණගෙන් හොඳ කනේ පාරක් කන්න වෙන එක. ඉතින් ඒකෙන් හොඳටම බය වෙන මේ දෙන්න පහුවදා කාටවත්ම නොකිය ගෙදරින් පැනලා යනවා. ගිහිල්ලා තාම බ්‍රේක්වත් හරියට හදලා නැති යාළගේ කාර් එක අරගෙන එතනින් යන්න පිටත් වෙනවා. ඒ වෙලාවේදී කාර් එක එතන තියෙන ලෙනීගේ පිළිමේ වැදිලා ඒකේ ඔළුව ගැලවිලා වැටෙනවා. මාක් ඒක දැනගෙන මෙතනට ඇවිල්ලා යාළගේ මිනිස්සු එක්ක මේ දෙන්නව අල්ල ගන්නවා. ඒ වෙලාවේදී රමණ මෙතනට ඇවිල්ලා මාක්ගේ මිනිස්සුත් එක්ක ෆයිට් කරලා මේ දෙන්නව බේර ගන්නවා. ඉතින් ඒකෙන් පස්සේ අමුදගේ හිතේ රමණගෙන ආදරයක් ඇති වෙනවා. රමණ ඊට පස්සේ මේ දෙන්නව ගෙදරට ගෙනත් දාලා යනවා. ඊට පස්සේ රමණ ආපහු ගමට යන ගමන් ඉදිද්දී පොලිසිය රමණව අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේ විදිහට අත්අඩංගුවට ගන්න හේතුව තමයි වෙන්කට් බොරු පැමිණිල්ලක් දාලා තියෙනවා රමණ එයාගේ ගෙදරට ඇවිල්ලා ගෙදර බඩු කුඩු කරා කියලා. ඒක නිසා තමයි පොලිසිය රමණව පොලිස් ස්ටේෂන් එකට ගෙනියන්නේ. කොහොම හරි ඉතින් බාලු ඇවිල්ලා රමණට ඇපදීලා එළියට ගන්නවා. ඊට පස්සේ රමණ කෙලින්ම යන්නේ වෙන්කට්ගේ ගෙදරට. ගියාට පස්සේ වෙන්කට් කියනවා අස්සන් කරොත් ඒ කම්ප්ලේන් එක අයින් කරන්නම් කියලා. ඒත් ගොඩක් කේන්තියෙන් ඉන්න රමණ ඒ කම්ප්ලේන් එකේ තියෙන විදිහටම බඩු ඔක්කොම කඩලා දානවා. ඉතින් මේ සද්ද නිසා වසුන්දරා පල්ලෙහාට එනවා. රමණත් එයාගේ අම්මව අවුරුදු 25කට පස්සේ දකිනවා. එතනදී රමණගේ අම්මා එන්නේ ගොඩක් තරහින්. රමණගේ අම්මා ඇවිල්ලා රමණගේ කනට ගහලා හොඳටම බයිනවා. ඊට පස්සේ රමණ ඒ ඩොකියුමන්ට් එකට අස්සම් කරලා එතනින් යනවා. හැබැයි අම්මා එයාට ගහපු එකට වගේම බැනපු එකට රමණ ගොඩක් දුක් වෙනවා. ඉතින් දවසක් මදු වෙනවා රමණව හම්බ වෙන්න. මදු ඇවිල්ලා කියනවා අම්මට විරුද්ධව රමණව ඡන්දෙන් දිනවන්නම් කියලා. ඒක ඇහුවට පස්සේ රමණට හොඳටම කේන්ති ගිහින් මදුට ගහනවා. මදු ඒකට රමණගෙන් සමාව ඉල්ලන ගමන් ෂේප් එකේ රමණගේ පර්ස් එක හොරකම් කරගන්නවා. ඉතින් ඒකේ තිබිලා රමණ එයාගේ අම්මයි තාත්තා ඒක ගත්ත ෆොටෝ එක මදු මාධ්‍යයට පෙන්නලා කියනවා රමණ කියන්නේ වෙන්කට්ගේ මුණුපුරෙක් කියලා. වෙන්කට් මේ නිවුස් එක දැකලා පොලිස් ටීම් එකක් යවනවා රමණගේ ගෙදරට එයාව අරගෙන එන්න. හැබැයි රමණ ඒ පොලිස් ටීම් එක බය කරලා එතනින් එලවලා දානවා. තාත්තා මේ දේවල් දැකලා රමණට බයිනවා. පාඩුවේ අසං කරලා එන්නේ නැතුව මොකටද ප්‍රශ්න දාගන්නේ කියලා. ඒ වගේම තාත්තා මේ වෙලාවේදී කියනවා අම්මා එයාව දාලා ගියේ රමණ වෙනුවෙන් කියලා. එදා ගබඩාව පිපුරුවට පස්සේ සත්‍යම් මස්සිනාව හිරෙන් නිදහස් කරගන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි අම්මට ඕන වෙලා තියෙන්නේ ගින්දර නිසා තුවාල වුණු රමණගේ ඇහැට බෙහෙත් කරන්න. ඉතින් ඒක නිසා මේ දෙන්න රණ්ඩු වෙලා තියෙනවා. එතකොට තාත්තා කියලා තියෙනවා එයාගේ පුතාට ප්‍රතිකාර කරන්න ඕන වෙලාව එයා දන්නවා කියලා. අම්මා ඒකට තරහ වෙලා රමණවත් අරගෙන ගෙදරින් යන්න හදනකොට රමණව ගන්න බැරි වෙන විදිහට තාත්තා දොර වහලා තියෙනවා. ඊට පස්සේ තමයි අම්මා ගෙදරින් ගිහිල්ලා තියෙන්නේ.
උසාවියට ආපු වෙලාවෙත් අම්මා පුංචිගෙන් අහන්නේ රමණගේ ඇහැගෙන. ඒත් ඉක්මනටම ප්‍රතිකාර කරපු නැති නිසා ඇහැ හදන්න බෑ කියලා ඩොක්ටර් කිව්වා කියලා පුංචි එයාට කියනවා. ඉතින් ඒ කේන්තියටම තමයි වසුන්දරා ලෙනින්ගේ ඝාතනයට සත්‍යෙම අහු කරලා එයාව හිරේට යවන්නේ. ඉතින් මේ දේවල් ඇහුවට පස්සේ රමණ තවත් අවුල් යනවා. අනිත් පැත්තෙන් වෙන්කට් වසුන්දරාට කියනවා රමණට කෝල් එකක් අරගෙන ඡන්ද ඉවර වෙනකන්ව පොඩ්ඩක් පාඩුවේ ඉන්න කියන්න කියලා. වෙන්කට් ඊට පස්සේ රමණව මරන්න මැරකල්ලියකට බාර දෙනවා. හැබැයි ඉතින් රමණ ඒ කට්ටිය හැමෝටම ගහනවා. ඊට පස්සේ එයා වෙන්කට්ගෙන් අහනවා ඇයි එයාව මරන්න කට්ටිය එව්වේ කියලා. ඒත් මේ විදිහට කට්ටිය එවලා තියෙන්නේ වසුන්දරාගේ කලින් හස්බන්ඩ්. ඒ කියන්නේ රමණගේ බාප්පා තමයි මේ විදිහට කට්ටිය එවලා තියෙන්නේ. කොහොම හරි මේකෙන් පස්සේ රමණයි අමුදයි දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. කවුරු හරි කෙනෙක් වසුන්දරාගේ වාහනය ලොරියකින් ඇවිල්ලා හප්පලා දානවා. ඊට පස්සේ එයාව හොස්පිටල් ඇඩ්මිට් කරනවා. ඒක දැනගත්තට පස්සේ රමණත් හොස්පිටල් එකට එනවා. ඒ වෙලාවේදී රමණ හිතන්නේ අම්මා ICU එකේ ඉන්නවා කියලා. ඊට පස්සේ අම්මා පොඩි තුවාල වලින් බේරිලා තියෙනවා කියලා රමණ දැනගන්නවා. පොඩි රැස්වීමක් තියලා වසුන්දරාම එයාගේ තත්ත්වය ගැන කියනවා. ඉතින් මීඩියා වල කට්ටිය මේ වෙලාවෙත් අහන්නේ රමණගෙන. හැබැයි රමණ මෙතන ඉන්නවා දැක්කට පස්සේ වසුන්දරා ගොඩක් අවුල් යනවා. එතකොට එයාට මතක් වෙනවා රමණව අතෑරලා ගෙදර ආපු එක. වසුන්දරා උත්සාහ කරලා තියෙන්නේ එයාගේ තාත්තගේ උදව්ව ඇතුව රමණව ළඟට ගන්න. හැබැයි වසුන්දරා සත්‍යෙම කසාද බැඳලා තියෙන්නේ එයාගේ තාත්තගේ අකමැත්තෙන්. වෙන්කට් ඒක නිසා රමණව ළඟට ගන්න කැමති වෙන්නේ නැහැ. වසුන්දරා රමණව අතෑරියේ නැත්තම් වෙන්කට් රමණව මරලා දානවා කියනවා. වසුන්දරා ඒකට බයේ තමයි මෙච්චර කාලයක් රමණගෙන් දුරස් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් මේ දේවල් වසුන්දරා වහෙන් නොරව කියන එකෙන් රමණ මේ දේවල් ගැන තේරුම් ගන්නවා. වෙන්කට් මේ මීටින් එක අවසන් වෙලා රමණට කියනවා දාස් තමයි වසුන්දරාව මරන්න හදලා තියෙන්නේ. පුළුවන් නම් දාස්ට ඔයා එයාගේ පුතා කියලා ඔප්පු කරලා පෙන්නන්න කියනවා. ඉතින් පානි කන්ෆියුස් වෙලා ඉන්නේ වෙන්කට් ඇයි රමණත් එක්ක මෙච්චරටම තරහ කියලා. ඉතින් වෙන්කට් එකට පානිට කතාවක් කියනවා. ඉතින් කුලභේද පාවිච්චි කරලා තමයි වෙන්කට් දෙපාරක්ම ඡන්දයෙන් දිනලා තියෙන්නේ. ඒත් වසුන්දරා වෙන කුලයක ඉන්න සත්‍යම් එක්ක පැනලා යනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ වෙන්කට් ඡන්දයෙන් පැරදෙන එක. ඡන්දේ දිනන්න නම් වසුන්දරාව ගෙදරට ගෙන්න ගන්න ඕන නිසා තමයි මිරිස් ගබඩාවට ගිනි තියලා ඒ දෙන්නව වෙන් කරලා දාන්නේ. වෙන්කට් ඊට පස්සේ වසුන්දරාව එයාගෙම කුලේ කෙනෙකුට බන්දලා දීලා ඡන්දෙන් ආයෙමත් ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් වෙන්කට් ඕන වෙලා තියෙන්නේ රමණව මරලා දාලා එයාගේ මුණුපුරාව MP කරන්න. මේ අතරේ රමණ යනවා දාසව හොයලා මරලා දාන්න. ඉතින් තේකඩකාරයෙක් තමයි රමණව දාස්කාවට එක්කගෙන යන්නේ. රමණ දාස් ළඟට ගියාට පස්සේ ඉස්සල්ලාම එතන ඉන්න ගෑනු කට්ටිය රමණට ගහන්න පටන් ගන්නවා. පස්සේ රමණ දාස්ගේ මිනිස්සු ඔක්කොටම ගහනවා. මේ ෆයිට් එකේදී වැරදිලා තේකඩේ මුදලාලිගේ පපුවට යකඩ කූරක් එනවා. එතකොට එතන ඉන්න ගෑනු කට්ටිය ඔක්කොම දාස් කියලා අඬන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තමයි රමණ දැනගන්නේ දාස් තමයි තේකඩේ අයිතිකාරයා විදියට ඉඳලා තියෙන්නේ කියලා. රමණ ඊට පස්සේ බාලුට කියලා ඩොක්ටර් කෙනෙක් ගේනවා දාස්ට ප්‍රතිකාර කරන්න. ඒත් එක්කම මදුවත් එතනට ගෙන්න ගන්නවා. අන්තිමේට දාස්ගේ ජීවිතේ බේරගන්නත් ලේ දෙන්නේ රමණමයි. ඉතින් දාස් කියනවා එයා නෙමෙයි වසුන්දරාව මරන්න හැදුවේ කියලා. එයාට සීයාත් එක්ක විතරයි තරහ තියෙන්නේ කියලා කියනවා. රමණගේ සීයා වෙන්කට් එක්ක තමයි දාස් අවුරුදු 20කට කලින් බිස්නස් කරලා තියෙන්නේ. ඒත් අන්තිමේදී සල්ලි ඔක්කොම අරගෙන වෙන්කට් දාස්ව එලවලා තියෙනවා. මේ අතරදී වෙන්කට් එයාගේ මුණුපුරා ගෝපාල්ව හොයනවා පක්ෂිට බඳව ගන්න රැස්වීමට සහභාගී කරවන්න. ඒත් එයා මේ වෙලාවේදී දකිනවා ගෝපාල් වැටිලා ඉන්නවා. ඉතින් ගෝපාල්ට මේ විදිහට බොන්න දීලා තියෙන්නේ එයාගේම තාත්තා නාරායන්. වෙන්කට් ඒක නිසා නාරායන්ට හොඳටම ගහලා බයිනවා එයාගේ උරුමකාරයා කියලා. නාරායන් මේ වෙලාවේදී කියනවා ගෝපාල් කියන්නේ මගේ දරුවෙක් නෙමෙයි. ඒ වගේම රමණ තමයි නාරායන්ගේ ඇත්තම උරුමකාරයා කියලා. ඇත්තටම කසාදෙන් පස්සේ ඒ දෙන්න අතර කිසිම සම්බන්ධයක් තිබිලා නැහැ. වසුන්දරා බොරුවට ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවා කියලා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි මාස ගානකට පස්සේ ගෝපාලව හදාගන්න අරගෙන ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රමණව බේරගන්න ඕන නිසා තමයි වසුන්දරා මේ හැමදේම කරලා වෙන්කට්ව රවට්ටලා තියෙන්නේ. මේ හැමදේම මෙතනට ආපු රමණ අහගෙන ඉන්නවා. ඉතින් රමණ සීයාගෙන් අහනවා අම්මව ඇක්සිඩන්ට් කරේ ඇයි කියලා. දාස්ගේ නම කියලා සීයා බේරෙන්න හැදුවත් දාසුත් රමණත් එක්ක මෙතනට ඇවිල්ලා ඉන්නවා. එහෙනම් මේක මදුගේ වැඩක් වෙන්නේ නැති කියලා සීයා කියනවා. ඒත් එක්ක මෙතනට මදුත් එනවා. එතකොට වෙන්කට් පිළිගන්නවා වසුන්දරාට ඒ ඇක්සිඩන්ට් එක කරේ අනුකම්පා ඡන්ද ගන්න කියලා. ඒකට කේන්දි කියපු රමණ වෙන්කට්ගේ බෙල්ල මිරිගනවා.
ඊට පස්සේ රමණ වෙන්කට්ට බනිද්දී වසුන්දරා මෙතනට එනවා. හිතේ මෙච්චර ආදරයක් තියාගෙනද රණ්ඩු වෙන්න ආවේ කියලා අම්ම රමණගෙන් අහනවා. එතකොටම වෙන්කට් වසුන්දරාට හොඳටම බැනලා තර්ජනය කරනවා. මේ වෙලාවේදී වසුන්දරා කියනවා පුංචි කාලේදී රමණට මොනවා හරි කරයි කියලා බය වුණාට දැන් රමණට මොනවත්ම කරන්න බෑ කියලා. වෙන්කට් අහනවා වසුන්දරාගෙන් රමණ වගේ පිස්සුවෙන් කතා කරන්නේ ඇයි කියලා. රමණ එයා වගේ නෙමෙයි එයා රමණ වගේ කතා කරන්නේ කියලා වසුන්දරා කියනවා. මොකද එයා වසුන්දරාගේ පුතා නිසා. ඉතින් මේ වචනේ ඇහුවට පස්සේ රමණට ගොඩක් සතුටු හිතිලා අම්මට කියනවා ආපහු ඒක කියන්න කියලා. ඒ වෙලාවේදී අම්මා ආයෙමත් කියනවා ඔයා මගේ පුතා කියලා. ඒ වෙලාවේදී වසුන්දරා කියනවා අම්මා කෙනෙක් පුතෙක්ව අතහරින්න නම් මැරිලා යන්න ඕනේ කියලා. රමණ ආපහු වසුන්දරාවත් එක්කගෙන ගන්ටකාරම් වල තියෙන යාළගේ ගමට යනවා. ඉතින් අම්මා රමණගෙන් අහනවා ඇයි රැවුල වවාගෙන ඉන්නේ කියලා. රමණ කියනවා ලව් ෆේලි එකක් ඉඳ කියලා. එතකොට අම්මා අහනවා ඒ කෙල්ල කවුද කියලා. එතකොට රමණ කියනවා ඒ ඔයා කියලා. ඉතින් ගෙදර හැමෝම වසුන්දරාව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ආයෙමත් වසුන්දරයි සත්‍යමුයි දෙන්න ආදරයෙන් බැඳිලා ආයෙමත් මේ පවුල ගොඩක් සතුටින් ඉන්නවා. ඔන්න ඔය විදිහට තමයි මේ සුපිරිම මූවි එක අවසන් වෙන්නේ. ඉතින් මේ වගේ මූවි රිවිව්ස් දිගටම බලන්න කැමති නම් පල්ලෙහෙන් තියෙන subscribe button එක press කරලා Scoop Cinemax channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් මාළුත් interesting movie review එකකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම සුබම සුබ දවසක්.